අයිබෝන් ලතිස්මා අයිබෝන් ඇත්තට මේ මාධ්‍යසක් චවරපතුමා සම්බන්ධ කරගන්න විරෝමනාව තිබුණේ අද ශ්‍රී ලංකාව තුළ ආන්දෝලනාත්මකව වෙන කතාබහක් තමයි මේ හලාල් දෙන්න ප්‍රශ්නේ. ඔබතුමා මේ එතන කියන ශරීර නීති පිළිබඳ ආචාර්ය පදවියට කරන පුද්ගලයෙක්. ඒ නිසා ඔබතුමාව මේ වැඩසටහන සම්බන්ධ කරගෙන මම විචිතයි කියන්නේ. මම කියන ප්‍රශ්නේ නෑ මේ වෙලා ගන්න තුල. තමයි මේ මොකද්ද මේ හලාල් පිළිබඳ මොකද්ද මේ ඇත්තම මේ හලාල් කියන්නේ? හලාල් කියන්නේ අල්ලා දෙවියන්ට කැප කරන ලද උචිත කරන ලද සුදුසු කියන අර්ථය තමයි හලාල්. කියන්නේ කැප කරපු එකක්. කැප කියන්නේ සුදුසු අල්ලා දෙවියන් අනුමත කරන සුදුසු දෙයක්. කැප කරන ලද සුදුසු දෙයක්. ඒ කියන්නේ ආහාර සම්බන්ධ. ආහාර සම්බන්ධ තමයි ප්‍රධාන වශයෙන් සමස්ත ලංකා ජනහිත තුලම සංවිධානය පෙර දිනක මාධ්‍ය සාකච්ඡාවක් කියලා කිව්ව මේ කසාද බඳින ගැහණිය පවා ස්ත්‍රිය පවා හලාල් වෙන්නේ කියලා. ඇත්තටම මේක මෙච්චර ගැඹුරට අපි කතා කරන අවශ්‍යතාවයක් වෙන්නේ මේව තිබුණ නෑ අක්කර. ලංකාවට අපි ස්ත්‍රී සම්බන්ධව ලංකාවට අරාබි ගන්නවා. අරාබින් අවිල්ලා සිංහල ගෑනු බඳලා තමයි මේ හලාල්ද? ඉස්සෙල්ලා සිංහල ගෑනු හලාල්ද? ඒ බැලුවද? ඒක මොකද බැලුවේ නෑ. අපේ තියනවා දුවව, එතකොට නැන්දම්මයි බඳින්න බෑ. නමුත් දැන් අපේ ළඟදී සෞදි අරාබියේ මොනවා වුනේ? අවුරුදු 5 දුවව දූෂණය කරා. කවුද? තාත්තා. මොනවද කරේ? මුස්ලිම් තාත්තා අරාබි ලෝකේ උඩ දඩේ දුන්නා විතරයි. ශරීර ලෝකෝ ක්‍රියාත්මකද? මුකුත් නෑ. ඒක නිසා මේ ඔක්කොම බොරු නීති. මේ ඔක්කොම පොඩි මිනිහා තරන්න තමයි මේ නීති. ඔක්කොම සල්ලිකාරයට යටයි. දෙවෙනි ප්‍රශ්නේ ඔබ යොමු කරනවා නම් මේ හලාල් බැංකු ක්‍රමය යන මොකක්ද? ඔව් දැන් LOLC මම දැක්ක සමහර කම්පැනි ඔක්කොම දැන් වෙන වෙනම අරන් යනවා බැංකු ක්‍රම. දැන් අපි ගත්තොත් අපි මේ හිතමුකෝ බැංකුව කොහොමද පටන් ගන්න මුලින්ම? අපි දුන්න කිසිම බැංකුවක් අනි පුද්ගලයා මේක සල්ලි ගන්න ඒගොල්ලෝ ප්‍රතිරක්ෂණය කරන වෙන පිටරට පොලියට මුදල් අරගෙන ඉඳලා කරන්නේ. ඒතර පොලිය සාමාන්‍ය සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය ක්‍රියාවලියම මේ හලාල් වෙන්න ඕනේ. එහෙම නැතුව එක කෑල්ලක් විතර ආබේ ඔක්කොම උරුමස් කඩේ කඩයක් දාලා ඒ කඩේ එක කෑල්ලක් විතරක් හලාල් මස් විකුණන්න බෑනේ. තේරුණා? ඒ වගේ සමස්ත එහෙම කරන්න බෑනේ ලෝකේ. පොලියට සල්ලි අරගෙන හලාල් වලට වෙනම කෑල්ලක් දාන්න බෑ. ඒකවල මේ මොකද මේ කීත ගන්න බුරුසුව පවා දත්මදින බුරුසුව පවා හලාල් වෙලා තියෙන්නේ with the all slow ජාමතුල් උලමා දැන් මේගොල්ලෝ මේ හලාල් සර්ටිෆිකේට් එක ගෙනල්ලා මේ හැම එකටම හලාල් ගාලා තියෙනවා. දැන් මම දැක්ක මේ ළඟදී මාධ්‍ය සාකච්ඡාවේ කියනවා මේ බුරුසුවට පවා ඌරු කැඳි. මේ බැලුත් දැන්නේ වතුර බෝතලේ හලාල්. අපේ ටැප් එකේ එන වතුර අපි මේ හලාල්ද නැද්ද කියලා බලමු. දිනේ වතුර හලාල් කියලා මුස්ලිම් ජනතාව සාමාන්‍ය ජනතාව බොන්නේ. එහෙම නැහැ. ඌරනා දැන් ගගේ ඇලදොලේ නෑනෝ. මේ වතුර ගහගෙන යනව නැද්ද මොකද? ඇලදොලේ වතුර මොන්නේ නැද්ද? මූදේ වතුර ඕ ලුණුයා අපි ලුණු කන්නේ නැද්ද? මේව අලාල් කරනවද? ඌරගේ දෙරම වෙන් කරන්න පුළුවන්ද? ඒක බෑ. මේක සමාජෙ මේව කරන්න බෑ ඇත්තටම. එතකොට ඉදා ඔය ඔබතුමා සඳහන් කරලා දැන් කුරුල්ලමා සංවිධානය විසින් සංවිධානය කරපු මේ මාධ්‍ය සාකච්ඡාවේදී කියන මේ සතා මේ ලස්සන විදිහට මරණ ආකාරය. ඒකින්ද ඉස්ලාමයේ හැටියට එක සතෙක්ව කපන එක අපි හිතන්නේ මේක තමයි ලෝකේ කුරිරුම ක්‍රමය කියලා. හැබැයි මේක තමයි ලෝකේ ඊ타ත්ම ලස්සනම ක්‍රමය කියන. මේ සාකච්ඡා බැලුවා ඇත්තටම මේ අත කිච්ච කතාව. ඔයගොල්ලෝ සංවිධානය ඔය යමුසුල උලමා කිච්ච කතාවක් කියන්නේ මේ ලස්සන විදිහට සතා කපන්නේ. එහෙම කොයිවත් කියලා නෑ අපි. කොයිවත් කියලා සත්තු ලස්සන විදිහට කපන්නේ. අපි මේ රට ඇත්තටම බෞද්ධ සංස්කෘතිය සිංහල බෞද්ධ මිනිසුන්ගේ එකම එක සාජීවනයේ ලස්සන නැතිච මිනිස්සු ඉන්න රට. ඒතොර මේකේ සතුන් කරුණාව දක්වන මිනිස්සු හින්දු මිනිස්සු සතුන් කරුණාව දක්වන. ඉතින් එහෙම ඉන්න රට අපි එහෙම කියන්න හොඳ නෑ ලස්සනට සතු කපන්න. තේරුණාද? එහෙම කියන්න හොඳ නෑ. ඒක මම අපේ ප්‍රතික්ෂේප කරනවා මේ කතාව. ඒතකොට මේ උලමා සංවිධානය විසින් කියලා තිබුණා මේ හලාල් ලාංඡනය සහිත ආහාර බය නැතුව කන්න බය නැතුව පරිභෝජනය කරගන්න කිසිම විසක් නැහැ කියන කතාවක් එතුමලා කියලා එදා මේව කළා තිබුණා.
ඒක පට්ටපල් බොරු. දැන් අපි හිතමු දැන් මම ඔය කතාව දෙක ඇන්කර් වල ස්ටාර් මාර්ජින් කරනවා. ඇන්කර් වල විස තියනවා කියලා දැන් මේ ළඟදී යුරෝප් යුනියන් එක ඔක්කොම දැන් ගොඩක් පබ්ලිෂ් කරලා තියෙනවා. ඒක ගන්න එපා. ස්ටාර් මාර්ජින් අවුරුදු 3ට අඩු ළමයිට සමාජ. ඔක්කොම පාවිච්චි කරන්න එපා. ඒවල විස තියෙනවා. දැන් මම දැක්ක ඕල් ජාම්තුල් උලමාස් එකට කියනවා මේ මොනවාද ඊ-කෝඩ්ස් ඔක්කොම ඒගොල්ලෝ මේව කරලා තියෙනවා බය නැතුව ඒගොල්ලෝගේ ලාන්සෙලේ තියෙනවා බය නැතුව ගන්න කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ ඒක. අමූලික බොරනේ දැන් ඇන්කර් ඔක්කොම ප්‍රශ්න ආවනේ. අස්ට්‍රාමාජින් ප්‍රශ්න ආවනේ. පට්ට බරු. ස්ටයින්. එතකොට මේ නැවතතර සත්තු මරණයේට ආවනම් යුරෝපයේ ක්‍රමයක් තමයි මේ ස්ටනින් කියන්නේ පොළු වලින් ගහලා සතුන් මරණ විදිය හා ඔය බෙල්ල කපන විදිය අතර තමයි සංශෝධනාත්මකව ජර්මන් විශ්වවිද්‍යාලයක් විසින් පරීක්ෂණ කරලා හොයාගෙන තියෙනවා. ඔය අර අතනතම තමයි කිව්වා මේ ලස්සනට කපන කතාවේදී කියනවා මේ මේගොල්ලෝ සමීක්ෂණය කරලා ඔක්කොම මේ හොයාගත්ත කියනවා අපේ දැන් අල්ලා බෙල්ල කපන විදිය මේ කිසිම නොපෙන ටෝල් කියනවා යා. මොන් කොහොමද නොපෙන ටෝල්? ඔයගේ බෙල්ල කපන වාට රිදෙන්නද? උල්ලමගේ බෙල්ල කපලා බලන්න ඕන රිදෙන්නේ නැද්ද කියලා. හා? එහෙම ගන්න පුළුවන්. බෙල්ල කපන වාට මනසටද රිදෙන්නේ නැත්තේ. ඒක රිදෙනවා කාටද රිදෙනවා? ඒවා බොරු කියලා මිනිස්සු නොම කියවන්නද දැන් මම කියන්නේ. එහෙම කරන්නද? සුද්ධි ආචාර්ය සෛරානිකිය පින්වන්ත ආචාර්ය මොහොමඩ් මුෆීස් මහතා ඔබතුමාව අපි නැතුමනා පොඩි සම්බන්ධ කරගන්න. දැන් මේ බලන්න සිංහල මිනිස්සුනේ හලාල් එපා කියලා සිංහල අපිට පෝස්ටර් ගාලා. මේ ප්‍රශ්න ඇති වෙන්නේ කවුරු නිසාද? ඕල් ජනතුල් උලමලා මේ කරන වැඩ නිසා අපිට එකම එකට හිටිය જાතිය අපි. දැන් මේ වෙන්ගෙන ප්‍රශ්න ප්‍රභාකරන් ප්‍රශ්න ඇති කරා. දැන් මේ උලමලා කරන ප්‍රශ්නේ අපි සමාජෙ බෙදලා තියෙන්නේ දැන්. දැන් බෞද්ධ ජනතාව ඉල්ලනවා නම් පිළිත් කරපු බඩු ඕනේ කියලා කම්පැනි වලට ෆෝස් කරොත් කතෝලික ජනතාව ෆෝස් කරොත් हिंदू जनता को भगवत गीता यमदाम කියලා මේගොල්ලෝ මේ ජප කරලා බඩු විකුණන්න මුස්ලිම් ගන්නවද අපි ගන්නවද නැහැ. ඒක නිසා මේක අල්ල දෙවියෝගේ ආගම කියලා හරි මේ විදිහට ඒගොල්ලන්ගේ තියෙන concept අපි මේක වැරදි. මේක ෆෝස් කරලා මේක බලාත්කාර කරනවා. එහෙම කරන්න ඕනේ. එහෙම කැත වැඩ. අපි ඒක පිළිගන්න මේක රටේ සාම්ප්‍රදායික මිනිස්සු මුස්ලිම් මිනිස්සු පිළිගන්න. ඔබතුගේ සෛරානිකිය පින්වන්ත ආචාර්ය මොහොමඩ් මුෆීස් මහතා ඔබ නැවතත් සම්බන්ධ කරගෙන ඉන්නේ අරමුණින් කියලා සමුගන්න.